මේ ප්‍රොජෙක්ට් ෆයිනෑන්ස් කියන එකට බැංකුවක අවශ්‍යතාවය මොකක්ද කියන එක. හැබැයි අපි නිකන් හිතලා බලමුකෝ බැංකුවක අවශ්‍යතාවය කොහොමද සාමාන්‍යයෙන් මිනිස්සුන්ට දැන් ඔයාට මට මේ බලන අපේ ප්‍රේක්ෂකයන්ට හැමෝටම තියෙන්නේ කියලා. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අවශ්‍යත සමන්ගේ අපි තුමු සල්ලි දාන්න ඊට පස්සේ ලෝන් එකක් ගන්න ඕන වුණොත් මූලිකවම ඔය කාරණා දෙකනේ සල්ලි දැන් මේ ඉතුරු කිරීම සහ තමන්ගේ තියෙන මුදල් බොහොම ආරක්ෂිතව තියෙනවා. අනිත් පැත්තෙන් ලෝන් එකක් අවශ්‍ය වුණොත් ඒ ලෝන් එක තමන්ට සාධාරණ පොලියකට ගෙවන්න පුළුවන් කාලයකට විශ්වාසවන්ත විදිහට ගන්න එක. ඉතින් ওই දෙක තමයි මූලිකවම කරන කාරණාව. හැබැයි මේක ඇතුලේ තව හැංගිලා තියෙන ගොඩාක් දේවල් තියෙනවා. ඒ කියන්නේ මූලික කාරණාවෙන් එහා ගිහිල්ලා ඒ කාරණාව ඉෂ්ට කරන ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට මෙතනදී අපි මේ ප්‍රොජෙක්ට් ෆයිනෑන්ස් වලට එනකොටත් වෙන්නේ ඔය බැංකුවම ඔය කරන මූලික කාරණා වලින් තව එක පැත්තක් ඉස්සරහට ගිහිල්ලා සුවිශේෂී වූ පැත්තකට බැංකුව